ආයුබෝවන්. මම ශ්‍රීකාන්ත සේනාරත්න මෙවර පළාත් පාලන මැතිවරණය තුලදී කටාන් ප්‍රාදේශ සභාව සඳහා කටුවා පිටිය කොට්ටාසේ නියෝජනය කරමින් සමගි ජන බලවේගය දුරකථන ලකුණ යටතේ තරඟ වදින ඔබගේ ආදරණීය අපේක්ෂකයෙක්. මම මේ වීඩියෝ එකේ කතා කරන්න කැමති තමුන්නාන්සේලාගේ මේ දවස්වල ලොකුම මාතෘකාවක් වෙලා තියෙන්නේ අපගේ ආදරණීය ජනාධිපතිතුමා එතුමා කියනවානේ පළාත් පාලන ආයතන එතුමන්ලාගේ රජය ජයග්‍රහණය කරේ නැත්නම් මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් වෙන් කරන්නේ නැහැ කියලා. බොහොම ස්තුතියි. මට කියන්න තියෙන බොහොම ස්තුතියි. කටාන ප්‍රාදේශ සභාවට අපිට මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් වෙන් කරත් නැතත් මේ පවතින විදිහටම මීටත් වඩා හොඳ විදිහට කරගෙන යන්න ලොකු මුදල් ප්‍රමාණයක් තියෙනවා කියන එක මම ජනාධිපතිතුමාට කියන්න කැමතියි. මොකද එතුමා ඒව ගැනවත් අධ්‍යයනයක් නොකර තමයි මෙවැනි ප්‍රකාශයක් කළා තියෙන්නේ. අපි දන්නවා සෑම පළාත් පාලන ආයතනයක්ම වත්පොහොසත් ආයතන නෙමෙයි. දුප්පත් ආයතන තියෙනවා. ඒ දුප්පත් ආයතන වලට තමුන්නාන්සේ කරපු ප්‍රකාශය ඉතාමත් අගේ. මම තමුන්නාන්සේලාට මතක් කරලා දෙන්නම්. පළාත් පාලන ආයතනයක් කියන්නේ මිත්‍රවරුනි ආදායම් උපයන්න පුළුවන් ස්ථානයක්. ආදායම් උපයන්න පුළුවන් ආයතනයක්. මිනිසාගේ උප්පත්ති සිට මරණ මංචකයේ දක්වා කළ හැකි ඕනම සේවයක් කරන්න ඒ නීතිමය රාමුව තුල පළාත් පාලන ආයතනයට වරප්‍රසාද තියෙනවා. ඕනම නීත්‍යානුකූල ව්‍යාපාරයක් කරන්න පළාත් පාලන ආයතනයට ඒ වරප්‍රසාද තියෙනවා. අධ්‍යාපනය වේවා, ප්‍රවාහනය වේවා, සෞඛ්‍ය වේවා, ඒ සියල්ලක්ම කරන්න පුළුවන්. මධ්‍යම ආණ්ඩුවෙන් අපිට ලබා දෙන මුදල්, පළාත් පාලන ආයතනයේ ලබා දෙන මුදල් බුද්ධිමත් ජනතාවක් වශයෙන් තමුන්නාන්සේලා හිතට ගන්න මේවා එක ස්තම්භ සතයක්වත් කිසිම පළාත් පාලන නියෝජිතයෙක් අතට එන්නේ නැහැ. එක රුපියලක්වත් එන්නේ නැහැ. මේක වෙන් වෙන්නේ ඒ අදාළ ව්‍යාපෘතියට පමණයි. ව්‍යාපෘතියක් සඳහා මුදල් නිර්දේශ වුණාම ඒ ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය ලේකම්තුමා හෝ තුමිය සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි පරිපාලන අංශය සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ඇස්තමේන්තු කරන නිලධාරීනිය සම්බන්ධ වෙනවා. මේ ඔක්කොම රාජ්‍ය නිලධාරීන්. මේක රුපියලක්වත් පළාත් පාලන නියෝජිතයන්ට එන්නේ නැහැ. තමුන්නාන්සේලා කියනවා තමුන්නාන්සේලාගේ පළාත් පාලන නියෝජිතයෝ ඉතාමත්ම පිරිසිදුයි. පිරිසිදුභාවය ගැන ඒ ප්‍රතිවත ගැන අපි පස්සේ කතා කරමු. තාම මාස 6යිනේ. ඔක අවුරුද්දක් යන්න දෙන්නකො අපි ප්‍රතිවත ගැන කතා කරන්න. අපි ඉක්මන් වෙන්නේ නැහැ. අපි ඒතකොට එදාට ප්‍රතිවත පෙන්නලා දෙන්නම්. හැබැයි තමුන්නාන්සේලා කරපු ප්‍රකාශය ඉතාමත් නින්දිතයි. මේ පත් වෙන්න යන්නේ අලුත් පළාත් පාලන ආයතන. ඒතකොට මේ පත් වෙන්න යන්නේ අලුත් පළාත් පාලන නියෝජිතයින්. ඒතකොට තමුන්නාන්සේ කොහොමද උපකල්පනය කරන්නේ මේ පත් වෙන්න යන්නේ හොරුන් කියලා? කොහොමද තමුන්නාන්සේ උපකල්පනය කරන්නේ මේ ජනතාව පත් කරන්නේ හොරුන්ව කියලා? ඒතකොට මේ සම්පූර්ණ ඡන්ද දායකයාට එල්ල කරපු අතුල් ප්‍රහාරයක්. ඒ කියන්නේ මාලිමාවට ඡන්දය දුන්නොත් ඒ හොරු නෙමේ පිරිසිදු මිනිස්සු. ඒ ඡන්ද සියල්ලක්ම පිරිසිදුයි. හැබැයි විපක්ෂයේ කණ්ඩායම වලට ඡන්දය දුන්නොත් ඒ සියලුම ඡන්ද දායකින් අපිරිසිදුයි. ඒ සියලුම පත් වෙන නිලධාරීන් හොරු, වංචාකාරයෝ, මංගොල්ලකාරයෝ කියන එක නෙවෙයි කියන්නේ. මොකද්ද මහත්තයෝ? තමුන්නාන්සේ බොහොම අමාරුවෙන් හරි හම්බ කරපු සල්ලි නෙමේ ටැක්ස් ගෙවලා මේ මිනිස්සුන්ගේ ආදායම් බදු වලින් රජයේ ආදායම් වලින් මේ පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් කරන්නේ. ඉතින් ඒ වෙන් කරන්නේ සංවර්ධන කටයුතු වෙනුවෙන්නේ. ප්‍රාදේශ සභාව වලින් කරන්නේ, මහනගර සභාව වලින් කරන්නේ පාලම් බෝකු ටික හදන එක විතරනේ. පාලම් බෝකු ටිකයි පොඩි පාරවල් ටිකයි මංමාවත් ටිකයි කොන්ක්‍රීට් ටික දාන ටිකයි විතරනේ කරන්නේ. මේකෙන් කොහොමද මහත්තයෝ සල්ලි හොරකම් කරන්නේ මිනිස්සු? ඒ හොරකම් කරපු එක හොරෙක් පෙන්නන්නකො.
දැන් තමුන්නාසේ කිව්වනේ අර කණින් ඇදන් එනවා කිව්වා පැය 24න් ගෙනවා කිව්වා 48න් ගෙනවා කිව්වා අපිත් බලන් ඉන්නවා මාස 6ක් 7ක් තිස්සේ එකෙක් නෑ බලාගන්න අඩුමතරගේ මූගේ පින්තූරේ බලාගන්නවත් ඌ නෑ. මූ ඉන්නවද නැද්ද කියලාවත් බලාගන්න. පට්ටපල් බොරුනි කියන්නේ ඉතින් ඒ බොරුවමනේ මේ මිනිස්සුන්ගේ ඇයි මේ බොරුව සමාජගත කරලා මේ මිනිස්සුන්ගේ මෙච්චර වංචාවෙන් සහ බොරුවෙන් ප්‍රෝඩාවෙන් තමුන්නාන්සලාගේ බලය ලබා ගන්න යන්නේ. ඕක රැකගන්න බෑනේ. ඕක රැකගන්න බෑනේ ලබාගත්තත් ওই බලේ ප්‍රෝඩාවේ වංචාවෙන් ලබා ගන්න බලේ. දැන් තමුන්නාන්සලා කියන්නේ බොරු කියන එක මිනිස්සු දන්නවනේ. දැන් තමුන්නාන්සලා කියන්නේ බොරු කියන මිනිස්සු දන්නවා. ඉතින් මම මේ ආදරණීය ජනතාවට කියන්නේ පළාත් පාලන ආයතන වලට මධ්‍යම රජයෙන් කෙලින්ම ලබා දෙන ඍජුව ලබා දෙන එකම දේ තමයි සේවක වැටුප්. ඉතින් මේ ගරු ජනාධිපතිතුමා කියන්නේ සේවක වැටුප් ගෙවන්නේ නැහැ කියන එක රාජ්‍ය නිලධාරීන් බුද්ධිමත්ව දැන්වත් තේරුම් ගන්න. ඔබගේ ජනාධිපතිතුමා කියන්නේ ඔබට වැටුප් ගෙවන්නේ නැහැ කියන එක මේ. ඔබට වැටුප් ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ පළාත් පාලන ආයතන දින්නේ නැත්තම්. මේක මොකක්ද තර්ජනයක් නෙමෙයිද? මැර ප්‍රහාරයක් නෙමෙයිද? මේගොල්ලෝ එදා ඉඳන් කරේ ඕකනේ. 71 ඉඳන් කරේ ඕකනේ. රාජ්‍ය වට්ටපෙකනේ කරේ. පවතිච්ච ආණ්ඩු වට්ටපෙකනේ කරේ. උද්ඝෝෂණය කරන දේ වැරදීනේ. මේ මෝදි ආපු වෙලාවේ ඔය ජනතා විමුක්ති පෙරමුණ මේ හිටියන විපක්ෂේ කොහොමද? කටුනායක අර VIP පර්යන්තේ නිදා ගන්නවනේ මුන් ගිහිල්ලා ඔක්කොම. කටුනායක පර්යන්තේ නිදා ගන්නවම මෝදිට විරුද්ධව. අද කොහොමද මෝදිගේ හුරතලේ? මේ කොහොමද ටිකිරි මොලේ? අපේ උනුත් අර මොරාල් වලට හවු වෙනවනේ කරට අත දාගෙන ගියම රාජ්‍ය නායකයින්ගේ කරට අතක් දාන්නේ නැහැ මහත්තයෝ. ඒකෙන් කියන්නේ සුහච කීකරු භාවය කියන්නේ. මූ මට කීකරු වුණා. මූ මගේ සුහච කීකරු ගෝලයෙක් කියන එක. සජිත් මහත්තයාගේ මෝදි කරට අත දාන්න යයිද? රනිල් මහත්තයා කරට අත දාන්න යයිද? මහින්ද මහත්තයා කරට අත දාන්න යයිද? මම මේ නිකන් නම් ටිකක් කිව්වේ රාජ්‍ය නායකයින්ගේ. මේ අපේ ජනාධිපතිතුමාගේ කරට අත දැම්මනේ. සුහච කීකරු ගෝලයෙක්නේ. ඉතින් ඒ ගෝලයාත් එක්කනේ මේ ගමන යන්නේ. ඉතින් මම කියන්නේ තවත් බොරුවේ මේක නවත්තන්න එපා. ඔබ පළාත් පාලන ආයතන විපක්ෂයේ ජයග්‍රහණය කරවන්න පළාත් පාලන ආයතන තුළින් විශේෂයෙන්ම කටාන ප්‍රාදේශ සභාව තුළ ආදායම් උපයන විදියත් අපි දන්නවා. ඒ ආදායම වියදම් කරන විදියත් අපි දන්නවා. එක රුපියලක්වත් හොරකම් නොකර වංචා නොකර දූෂණය නොකර අපි වැඩ කරන හැටිත් අපි දන්නවා. මේ සියල්ලක්ම එතුමා දන්නේ නැත්නම් අපි කියලා දෙන්නම්. බය නැතුව තමුන්නාන්සලාගේ ඡන්දය සමගි ජන බලවේගය කටාන ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කිරීම සඳහා යොදවන්න කියන ඉල්ලීම කරමින් මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.